සුදසක් සියලුම දෙනාට ඉතින් මං අද වීඩියෝගෙන් කතා කරන්නේ මැග්නීසියම් ලෝහය ගැන. අපිට සාමාන්‍යයෙන් ලැබ් එකේ බහුල ලෙස භාවිතා වෙන ලෝහයක් තමයි මැග්නීසියම් කියලා කියන්නේ. ඉතින් මැග්නීසියම් ලෝහය කියලා කියන්නේ සක්‍රියතා ශ්‍රේණිය 4 වෙනියට වගේ ඉන්න ලෝහයක්. ඒ කියන්නේ පොටෑසියම්, සෝඩියම්, කැල්සියම් වගේ ලෝහ වලට සාපේක්ෂව ප්‍රතික්‍රියාශීලතාවය මද වශයෙන් ටිකක් අඩු ලෝහයක් තමයි මැග්නීසියම් කියලා කියන්නේ. නමුත් රසදිය, කොපර්, සින්ක්, ඇලුමිනියම්, ප්ලැටිනම්, ගෝල්ඩ් වගේ ලෝහවලට සාපේක්ෂව මැග්නීසියම් කියලා කියන්නේ ඒ ලෝහවලට සාපේක්ෂව ටිකක් ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි ලෝහයක්. මම සක්‍රියතා ශ්‍රේණියේ පොඩි ෆොටෝ එකක් දාන්නම් ඔයාලට. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා මැග්නීසියම් ඉන්නේ මොන වගේ ස්ථානයකද කියලා. එතකොට මැග්නීසියම් ඉන්නේ ඉහළ ස්ථානයක සක්‍රියතා ශ්‍රේණියේ. ඒ කියන්නේ යම් තරමක ප්‍රතික්‍රියාශීලීතාවයක් තියෙන ලෝහයක් තමයි මැග්නීසියම් කියලා කියන්නේ. right. මම දැන් ඔයාලට පෙන්නන්නම් මැග්නීසියම් ලෝහය මොන වගේද කියලා. මේ තියෙන්නේ අපි ගන්න මැග්නීසියම් ලෝහය. එතකොට මෙයා නිකන් අපිට වෙළඳ පොලේ ගන්න හම්බෙන්නේ පටියක් විදිහට. එතකොට මේ මැග්නීසියම් වල ආවේනික දිස්නයක් තියෙනවා. මෙයා සාමාන්‍ය වෙළඳ පොලේ මේක පැක් කරලා කවර් එකට දාලා සීල් කරලා දෙන්නේ. එතකොට සීල් කරලා ගන්නකොට මෙයාගේ ආවේනික දිස්නයක් තියෙනවා. නමුත් මෙයා එක අපි කවරේ ඕපන් කරලා ඊට පස්සේ ඒක ටික කාලයක් තියෙනකොට මේක ටික කාලයක් නෙමෙයි සාමාන්‍යයෙන් පැය ගාණක් තියෙනකොට මෙයාගේ ඒ තිබ්බ දිස්නය අඩු වෙනවා. ඒ දිස්නය අඩු වෙන්න හේතුව තමයි මෙයා වාතයේ ඉන්න ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා මෙයා හදනවා මැග්නීසියම් ඔක්සයිඩ් එක. ඒ කියන්නේ මේ මැග්නීසියම් පටිය වටේට ඔක්සයිඩ් එකක් හදාගන්නවා. ඒක හදාගන්නේ වාතයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා. මැග්නීසියම් ඔක්සයිඩ් එක හදාගන්න. එතකොට අපි යම්කිසි ප්‍රතික්‍රියාවකට මේ මැග්නීසියම් පටියක් ගන්නකොට මේ මැග්නීසියම් පටිය අරගෙන මේ මැග්නීසියම් පටිය වටේට තියෙන ඔක්සයිඩ් එක සූරන්න ඕනේ. මේක සූරනකොට කතුරක් නැත්නම් බ්ලේඩ් එකක් ආධාරයෙන් ඒක කරගන්න පුළුවන්. එතකොට මේක මේ මැග්නීසියම් ඔක්සයිඩ් එක බැඳලා තියෙන නිසා අපිට ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් සිද්ධ කරගන්න යනකොට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ටිකක් වෙලා යනවා. ඒ වෙලා යන එක අඩු කරගන්න අපි ඒ නිසා මේ මැග්නීසියම් පටිය වටේට තියෙන ඔක්සයිඩ් එක පිහියකින් නැත්නම් කතුරකින් නැත්නම් බ්ලේඩ් එකකින් මේ ඔක්සයිඩ් එක හොඳට සූර ගන්න ඕන. හරි, දැන් අපි බලමු මැග්නීසියම් පටිය. මේ තියෙන මම මේ විදිහට සුද්ධ කරගත්තු මැග්නීසියම් පටියක්. මේ මැග්නීසියම් පටිය අපි බලමු අපේ ස්පිරිතු ලාම්පුවකින් දහනය කරලා මේක දැල් වෙන්නේ මොන විදිහටද කියලා අපි බලලා ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොන වගේ කුඩක්ද කියලා නැත්නම් මොන වගේ අවශේෂයක්ද කියලා අපි බලමු. ඉතින් ඔයාලා දැක්කා මැග්නීසියම් පටිය දහනය කරනකොට එයා දීප්තිමත් දැල්ලක් සහිතව තමයි වාතය දහනය වෙන්නේ. ඒ කියන්නේ මැග්නීසියම් පටිය අපි වටේට තියෙන ඔක්සයිඩ් එක සුද්ධ කරලා කතුරකින් හරි ඔයාලා දැක්කා කතුරකින් හරි මොකකින් හරි ඒක සුද්ධ කරලා ඊට පස්සේ මැග්නීසියම් පටිය ස්පිරිතු ලාම්පුව ආධාරයෙන් එයා දැල්වලා ඒ දහනය කරනකොට දීප්තිමත් සුදු දැල්ලක් සහිතව ඒ වගේම දුමාරයක් සහිතව දුමාරයක් පිට කරමින් එයා දැල් වෙලා ගියා. එතකොට මේ තියෙන්නේ මේ ඉතුරු වෙන කුඩ. හරිද? මේ තියෙන සුදු පාට කුඩක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ මැග්නීසියම් පටිය දහනය කරාට පස්සේ සුදු පාට කුඩක්. හරිද? සුදු පාට කුඩක් තමයි ඉතුරු වෙන්නේ. හරිද? එතකොට මේ සුදු පාට කුඩට වතුර ටිකක් දැන් අපිට මේ හැදිලා තියෙන මැග්නීසියම් ඔක්සයිඩ් එක. එතකොට මේ මැග්නීසියම් ඔක්සයිඩ් එක වාතයේ දහනය වෙලා මැග්නීසියම් සුදු පාට කුඩක් හැදිලා තියෙනවා. එතකොට මෙයාට ජලය ටිකක් දාපුවාම මැග්නීසියම් ඔක්සයිඩ් එක ජලය දාපුවාම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මයට කන්වර්ට් වෙනවා. ඒ කියන්නේ භස්මය මේක මෙයාට ජලය දාලා ඊට පස්සේ එයා පොඩ්ඩක් කලත්තලා තිබ්බහම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය හැදෙනවා. හරිද? එතකොට මැග්නීසියම් අපි භස්මයක් අඳුරගන්නේ ලිට්මස් පත්‍රයක්, රතු ලිට්මස් පත්‍රයක් දාපුවාම භස්මයකට එයා නිල් පාටට හැරෙනවා නම් අපි කියනවා අන්න එයා භස්මයක් කියලා. හරිද? මොකද කිව්වේ? රතු ලිට්මස් පත්‍රයක් අපි භස්මයකට දාපුවාම එයා නිල් පාටට හැරෙනවා නම් අපි කියනවා එයා මොකක්ද කියලාද? භස්මයක් කියලා කියනවා. මෙන්න මේ ප්‍රතික්‍රියා සෙට් එකම මම ලියලා තියෙනවා. අපි මුලින්ම බැලුවේ මැග්නීසියම් වාතය දහනය කරනවා කියලා කියන්නේ අපි ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒ මැග්නීසියම් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කළාම අපිට හැදෙනවා සුදු පාට කුඩක් මැග්නීසියම් ඔක්සයිඩ් එක කියලා. ඒ තමයි මේ.
මේ හැදුන ඔක්සයිඩ් එක. එතකොට ඒ හැදිච්ච මැග්නීසියම් ඔක්සයිඩ් එකට අපි ජලය දාලා හදනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක. ඒ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හැදුවට පස්සේ එයාට දානවා රතු ලිට්මස් පත්‍රයක්. ඒ රතු ලිට්මස් පත්‍රය නිල් පාටට හැරෙනවා නම් අපි කියනවා එයා අනිවාර්යෙන්ම භෂ්මයක් කියලා. ඉතින් මේක තමා සරල ප්‍රැක්ටිකල් එක. එතකොට අපි මැග්නීසියම් පටියක් වාතය දහනය කරලා මේක ගොඩක් ප්‍රසිද්ධ සමීකරණය. මොකද ප්‍රසිද්ධ ප්‍රතික්‍රියාවක්. මොකද මැග්නීසියම් පටිය ගොඩක් සයින්ස් ස්කෝලවල ලැබ්වල ගොඩක් තැන්වල කරනවා. ඉතින් ඒ කට්ටියට එහෙම දැක කලා ගන්න නැති කට්ටියට තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. අනිත් කට්ටියත් බලන්න. හැමෝම දැනුම ඉගෙන ගන්න ඕන. අපි දැනුම වැඩි කර ගන්න ඕනේ හැම දෙයකින්ම. ඒ වගේම මේ වගේ වීඩියෝ මම ඉස්සරහට දාන්න. අපි බලමු මැග්නීසියම් පටියක් මැග්නීසියම් පටිය අපි දහනය කරලා ඉවරයි. එතකොට මැග්නීසියම් පටියට අපි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක හදලා රතු ලිට්මස් පත්‍රයක් දාලා බලමු මෙයා ඇත්තටම නිල් පාටට කන්වර්ට් වෙනවාද කියලා. කදාව වටේට තියෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මේක මේ රතු ලිට්මස් පත්‍රය මේ නිල් පාටක් බවට ලා නිල් පාට මේක තද නිල් පාටට බවට පත් වෙන්නේ නැහැ. මොකද මේ ලා නිල් පාටක් තමයි තියෙන්නේ මෙතන නිකන් තද කළු පාටට හුරු නිල් පාටක් තියෙන්නේ. එතකොට මේ රතු ලිට්මස් පැහැදිලිවම පේනවා මෙයා රතුයි මෙයා නිල් පාටක් කියලා පේනවා පැහැදිලිවම. එතකොට අපිට මේකෙන් නිගමනය කරන්න පුළුවන් මේ හැදුනේ මේ හැදිලා තියෙන වටේට තියෙන්නේ මේක හැදුනේ අපි මැග්නීසියම් පටිය දහනය කරලා ඒකට ජලය දාලා මැග්නීසියම් ඔක්සයිඩ් වල ජලය දාලා හැදුනේ භෂ්මයක් කියන දේ මෙතනින් නිගමනයකට එන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් අපි බැලුවා මැග්නීසියම් පටියක් දහනය කරලා ඊට පස්සේ මැග්නීසියම් ඔක්සයිඩ් එක හදලා මැග්නීසියම් ඊට පස්සේ හයිඩ්‍රොක්සයිඩ් එක හදලා ඒකට අතු ලිට්මස් පත්‍රයක් දාලා යන පාටට හරවලා මේ වගේ අපිත් එක්ක විනෝදේ ප්‍රැක්ටිකල් කරලා ඒ කියන්නේ සයන්ස් දැනුම වැඩි කරගෙන බාහිර පරිසරයේ තියෙන හැමදේම විද්‍යාවට සම්බන්ධව ඉගෙනගෙන ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණ දැනුම වැඩි කරගෙන මේ වගේ සතුටින් විද්‍යාව ඉගෙන ගන්න අපිත් එක්ක අනිත් ප්‍රසිද්ධ වෙන මේ විදිහටම වීඩියෝ එකකින් හම්බ වෙනවා.